හරි පුතේ අපි ඉස්සෙල්ලාම මේ ටික නම් කරගමු. එහෙනම් අංශ 90ට ඉස්සරහින් තියෙන්නේ අපිට කර්ණය කියලා තමයි අපි කියන්නේ. ක දීලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන්නේ ස එහෙනම් අන්තිම එක න බ. ස ක බ කියන එක තමයි අපේ වචන ටික. එහෙනම් මෙතනත් 90ට ඉස්සරහින් තියෙන්නේ ක and දීලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන්නේ ස and අන්තිම එක න බ. and මෙතන දීලා තියෙන අංශ 90ට ඉස්සරහින් තියෙන්නේ ක and කෝණයට ඉස්සරහින් තියෙන්නේ ස සම්මුඛ and අන්තිම එක න බ. හරි. දැන් මේ තුන් දෙනාව තමයි අපි දැන් විසඳන්න යන්නේ. කොහොමද දැන් කරන්න කියලා බලමු. මෙතන ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ සක තමයි අපිට තියෙන්නේ. සක කියලා එනවා නම් අපි ඒ අනුපාතය ගන්නවා sin කියලා. sin සමානයි sin එතන කෝණය 52 34. 52 34 මම එතන ස්පේස් එකක් තමයි තිබ්බේ. එතනට අපිට අංශ කියන එක දාන්න පොඩ්ඩක් අමාරු වෙන හින්දා. ඒකෙන් පස්සේ සක සක එහෙනම් දැන් මෙතන සා කියන්නේ කීයද? අපි ඒක මෙතන දාමු. ඕකේ දැන් sin 52 34 අපි හොයමු. sin 52 34 කොහෙද තියෙන්නේ? මෙන්න ඒක අපිට මෙතනින් අරගන්න පුළුවන්. sin 52 34 sin 52 and එයාගේ 30 sin 52 34. ඕකේ sin 52 34 කියලා කියන්නේ sin 52 30 අපිට පේනවා 79 34. 52 34ට අපිට ලැබෙනවා දැන් මෙතන 7. හරි පුතේ දැන් මේ දෙන්නව විතර අපිට එකතු කරන්න තියෙන්නේ. එහෙනම් 79 34ට අපි 7ක් එකතු කරොත් 79 41. එන එක අපි ලියාගමු. 79 41 බිංදුව දශම 0.79 41. ඕකේ සමානයි සා කියලා කියන්නේ මොකද්ද? ඒක x simple x and බෙදීම කා වලට අපිට දැන් දීලා තියෙනවා 4. ඕකේ දැන් අපි මේ දෙක වෙන් කරගමු. හරි පුතේ දැන් මේ බෙදීම හතර අනිත් පැත්තට ගෙනිච්චොත් වම් පැත්තට ගෙනිච්චොත් ඒක වැඩි කිරීම හතරක් වෙනවා 0.7941 ඒක වැඩි කරමු අපි 4ෙන්. හරි එහෙම වැඩි කළාම අපිට ලැබෙන පිළිතුර මොකද්ද? 0.7941. අපි වැඩි කරොත් 4ෙන් අපිට ලැබෙන 3.1764. 1 7 6 4. ඕකේ. මෙච්චරයි කරන්න තියෙන්නේ අපිට. මේක එකක්. and දෙවෙනි එක කොහොමද අපි හොයන්නේ? නැවත අපි දැන් දාමු. අ, බලමු ඉස්සෙල්ලාම පාදවල ටික. පාදවල නම් කළානේ. එහෙනම් බා ස ඒ කියන්නේ බා ස කියලා එකක් නැහැ. සබ කියලා තමයි අපිට තියෙන්නේ. සක බක සබ කියන තමයි. එතකොට අපේ පද තුන. සක බක සබ නම් එතකොට x බෙදීම 5 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. සක බක සබ ඒ කියන්නේ sin cos tan. දැන් එහෙනම් අපි හොයන්න ඕනේ tan. tan 32 24. tan 32 24 නැවත අපි දාන්න වෙනවා x බෙදීම සබ නේද? සබ කියන්නේ tan. සක කියලා කියන්නේ sin. සබ කියන්නේ tan. එහෙනම් දැන් මෙතන x බෙදීම 5. x බෙදීම 5ත් අපි හොයමු. 32 24. 32 24ට අපිට කීයද ලැබෙන්නේ කියලා බලමු. හරි පුතේ. 32 24. tan 32 24 තියෙන්නේ පල්ලෙහා. මෙන්න tan වලට අපි ආවා 32 24. එයාවත් අපි හොයලා ගමු. 32 and 20 and 4. ඕකේ දැන් මේ දෙන්නා එකතු කරමු 63 30ට 16ක් එකතු කරොත් 63 46 කියලා තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් අපි ඒකත් මාක් කරගමු. 0.63 46. ඕකේ එයා අපිට දැන් වැඩි කරන්න ඕනේ කීයද 5. වැඩි කරනවා නම් වැඩි කළාම අපිට ලැබෙන්නේ කීයද? 0.63 46 අපි වැඩි කරමු 5. එහෙනම් අපිට ලැබෙනවා 3.173. 3.173. හරි ඒක තමයි x ගේ වටිනාකම හැටියට අපිට ලැබෙන්නේ. දැන් අපි බලමු අන්තිම එකිනා. එතකොට මෙතන බක
බක තමයි අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ. සක බක සබ. එහෙනම් බක කියන එන්නේ අපිට cos වලට. cos 72 42 තමයි අපිට හොයගෙන යන්නේ. 72 42. මම කිව්වා එතන අංශකයක් තියෙනවා කියලා හිතා ගන්න. 72 42 නැවත මොකද්ද? බා කියන්නේ x බෙදීම ක කියන්නේ 6. හරි එහෙනම් අපි දැන් මේක සුළු කරමු. හරි මෙයාගේ ලයින් එක දාලා යමු. හරි පුතේ. දැන් මේ 72 42 අපි හොයමු. 72 42 cos වල. එහෙනම් cos වල 72 41 හොයන්නේ cos තියෙන්නේ sin පල්ලෙහා. මෙන්න cosine sin උඩ cosine පල්ලෙහා. ඒතර cos කියලා කියන්නේ මේ පැත්තෙන් තමයි අපි යන්න ඕනේ. ඒතර එතනින් 72ක් අපි බලමු. මෙතන 72 අපිට තියෙන්නේ හරි. ලැබෙනවා අපිට මෙතනින්. එහෙනම් 72 මෙතන 72 ඒකෙන් පස්සේ 42 72 40 පල්ලෙහින්ම බලන්න. ටික ඉරේස් කරමු. අපි 72 72 40 40 72 42 හරි දැන් මේ පාර cosine වලදී අපි එකතු කරන්නේ නැහැ අපි එතනදි කරන්නේ අඩු කිරීමක් එහෙනම් 29 79 අපිට තියෙනවා මෙතන දෙකට කෙලින් තියෙන්නේ 6 එහෙනම් 29යි 79න් අපි 6ක් අඩු කළාම 29යි 73 දැන් 0.29යි 73 එයාගෙන් අපි දැන් වැඩි කරමු 6 සමානයි x ඕකේ එහෙනම් මේක වැඩි කරාම අපිට අවශ්‍ය පිළිතුර ලැබෙනවා 0.29යි 73 වැඩි කිරීම 6 1.78 38 සමානයි x හරි අපි එහෙනම් පාදයන් ටික හොයලා ඉවරයි. දැන් පාදයන් වලම අපිට තව එකක් දෙන්න පුළුවන් අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගානක්. එහෙම ගානක් ලැබුණොත් අපි කොහොමද සුළු කරන්නේ කියලා බලමු. ඒකේ එක ගානක් අපි කරමු. ලඝු ගණක පාවිච්චි කරන්න වෙනවා එක ආකාරයකදී. දැන් නිකමට හරි නොදන්නා පදය උඩහට ආවොත් අපි මොකද කරන්නේ? සෝරි පල්ලෙහාට ආවොත් හරයට ලැබුණොත්. දැන් අපි මේ ටික මාරු කරලා බලමු. අපි x තියෙන තැනට 4 දාලා 4 තියෙන තැනට x දාලා බලමු. එහෙනම් සා තියෙන තැනට 4 දැම්මා කා තියෙන තැනට අපි x කියලා දැම්මා. හරි. දැන් නැවත සක තමයි ජොයින් කරන්න තියෙන්නේ අපිට. sin 52 34. sin 52 34 දැම්මා. ඒක සමානයි සාක සාක. ඕකේ පුතේ. දැන් sin 52 34 අපි නැවත හොයමු. sin 52 34ට අපිට මොකද ලැබෙන්නේ කියලා. කලින්ම අපි අරගත්තා ඒකේ වටිනාකම. හරි. sin 52 sin 52 අපිට පල්ලෙහාට යන්න වෙනවා 44 and sin 52. හරි. එහෙනම් මෙතන තමයි sin 52. sin 52 අපිට හොයන්න තියෙන්නේ sin 52 34. 34. එතකොට මෙයාලව සම්බන්ධ කරන තැන් ටික අපි බලමු sin 52 79 34 එයාට 7ක්. ඕකේ. මේ දෙනව එකතු කරන්නනේ වෙන්නේ 79 41. එහෙනම් 0.79 41. ඕකේ. එහෙනම් සා කියන්නේ කීයද? ඒක 4. ක කියන්නේ කීයද? x. දැන් මේ පාර x පල්ලෙහාට ආවා. x පල්ලෙහාට ආවා. එතකොට x පල්ලෙහාට ආවොත් නම් එතකොට අපිට පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා අපි log දානවද නැද්ද කියලා. බලමු පුතේ. දැන් x පල්ලෙහානේ තියෙන්නේ. දැන් x පල්ලෙහා තියදී අපි ඉස්සෙල්ලාම මේ දෙන්නව ස්විච් කරමු. තැන් දෙක මාරු කරගමු. මෙන්න මේ දෙන්නව අපි දැන් මාරු කරනවා. මාරු කරලා අපි ලියමු. එහෙනම් x සමානයි 4 බෙදීම එයාව දෙන්න ඕනේ 0.79යි 41. ඕකේ.
දැන් මේ දෙනවා බෙදන්න අපිට අමාරුයි දරුවෝ. බෙදන්න බැරි හින්දා අපි මොකද කරන්නේ? මෙතනට ලඝු ගණකයේ ගේනවා. එතකොට log x lgx සමානයි lg 4න් අපි අඩු කරනවා lg 0.7941. හරි. එහෙනම් LG4 කියලා කියන්නේ ඉස්සෙල්ලාම පූර්ණාංශය බලමු. මෙතන පූර්ණාංශ එකයිනේ තියෙන්නේ. එකින් එක ගියාම එනම් 0.0 දැන් අපි ලඝු ගණකය හොයන්න ඕනේ 40. ඒක එකක්. ඒකෙන් පස්සේ අඩු කිරීම දාලා මෙතන 0.0 තියෙන්නේ. 0.0 නම් අපි දාන්න ඕනේ ඒක බා 1යි. ව්‍යුති 1යි කියලා දාලා තමයි අපිට ගන්න වෙන්නේ. හරි. අපි එහෙනම් ඒකත් කරමු. මෙන්න ව්‍යුති එක මම දාලා තිබ්බා. දැන් පොඩ්ඩක් ලේසි. දැන් අපි ලඝු ගණකය තමයි හොයන්න යන්නේ. නැවත මේ ටික ඉරේස් කරා. දැන් අපි ලඝු ගණක පිටුවට යමු. හරි. ලඝු ගණක පිටුවේ තමයි අපි ඉන්නේ. ලඝු ගණක පිටුවේ දැන් 40 අපි දැන් හොයන්න ඕනේ. 4 නැහැ. 4 නැති හින්දා අපි 40 ගමු. 60 21. ලේසියෙන් අපිට ලැබෙනවා. 60 21. හරි. එයාව මාක් කරා. දැන් තියෙන්නේ 79 41. 79 41ත් අපි බලමු. 79 41. හරි දරුවෝ 79 මෙතන තිබ්බා. 79 and 41. දැන් මේ දෙන්නවම අපි එකතු කරන්නයි තියෙන 79 4ට කනෙක්ට් වෙන්නේ 89 98. ඒකට එකක් එකතු කරොත් 89 99. එන අපි ලියාගමු 89 99. එයාට දශමයක් තියලා 89 99. හරි පුතේ. දැන් මේ දෙක අපිට අඩු කරන්න වෙන්නේ. අඩු කරලා ඇන්ටිලොග් හොයන්නයි අපිට තියෙන්නේ. එහෙනම් මෙයාලව අඩු කරොත් අපිට ලැබෙනවා නැවත ලියා ගන්නම් 0.6.2.1. එයාගෙන් අපි දැන් අඩු කරන්න යනවා beauty 1.899. හරි පුතේ. පොඩි ස්පේස් එකක් අපි තියමු එතන. ඕකේ. දැන් මෙයාව අඩු කළාම අපිට මොකද ලැබෙන්නේ? sorry. එකෙන් 9ක් අඩු කරාම අපිට ලැබෙනවා එකෙන් 9ක් අඩු කරන්න බෑ. දෙකෙන් අපි එකක් බරෝ කරනවා. එතකොට 11න් 9ක් ගියාම 2යි. and නැවත බරෝ කරනවා 11න් 9ක් ගියාම නැවත 2යි. ඒකෙන් පස්සේ එතන තියෙන්නේ 9යි. 9න් 9ක් ගියාම බිඳුවයි. දැන් 6 නෑ. 6 තියෙන තැන අපිට තියෙන්නේ 5. එහෙනම් අපි ආපහු බරෝ කරන්න ඕනේ. කාගෙන්ද බරෝ කරන්නේ? එතන බිඳුව තියෙන කවුරුත් නැහැ. ඒ හින්දා අපි එළියෙන් ධන එක ඍණ එක අරගමු. අරගෙන ධන එකක් එළියට ගත්තාම එනම් 15යි. 15න් 8ක් ගියහම කීයද? අපිට ලැබෙනවා 7ක්. දශමය. මම නැවත විස්තර කිරීම කරන්නම්. බලන්න මෙතනින් අපි බරෝ කරා දෙකෙන්. ඒතකොට දෙකෙන් අපි බරෝ කරලා ගත්තම ඍණ එකක් සහ ධන එකක් අපි පිටින් ගන්න වෙනවනේ. හරි. දැන් බලන්න. දැන් බලන්න දරුවෝ ඉස්සෙල්ලාම මෙතන 1. එතකොට එකෙන් 9ක් අපි අඩු කරන්න බෑ. ඒ හින්දා අපි දැන් දෙකෙන් බරෝ කළා. දෙකෙන් බරෝ කළාම කීයද ඒක? එතකොට 11ක් වෙනවා. 11න් 9ක් ගියාම 2යි. එතකොට දැන් මෙතන 1යිනේ. එතකොට නැවත වරක් අපි බරෝ කරා. එතකොට ඒක 11යි. 11න් 9ක් ගියාම නැවත 2යි. මෙතන 9යි. 9න් 9ක් ගියාම බිඳුවයි. මෙතන 5යි. එතකොට 5න් අපිට අඩු කරන්න බැරි හින්දා අපි පිටින් ගන්නවා ධන එක සහ ඍණ එක. එච්චරයි. ධන එක සහ ඍණ එකක් අපි දැන් පිටින් අර ගන්නවා. අරගෙන දැන් පොඩ්ඩක් කල්පනා කරමු මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. බලන්න පුතේ. දැන් මේ ධන එක අපි ජොයින් කරනවා 5ත් එක්ක. ඒතර 15. 15න් 8ක් ගියාම 7යි. දැන් මෙතන බිඳුව කියන කෙනක් නැහැ. දැන් මෙතන ධන එකත් අපි දැන් දීලා ඉවරයි. දැන් මෙතන බැලන්ස් වෙලා ඉන්නේ මේක ව්‍යුති එක. මේ ව්‍යුති එක තමයි අපි ළඟ දැන් තියෙන්නේ. ඍණ එකයි මෙතන ඍණයි ධන එකයි. එහෙනම් ධන එකයි ඍණ එකයි කීයක්ද වෙන්නේ? බිඳුව. කෙලින්ම අපි බිඳුව මෙතනට දාමු. හරි එපමණයි. දැන් මෙයාගේ ඇන්ටිලොග් හෙව්වොත් අපිට ඩිරෙක්ට් පිළිතුර ලැබෙනවා. හරි ළමයි එහෙනම් මෙයාගේ ඇන්ටිලොග් එක අපි කොහොමද හොයන්නේ? ලඝු ගණකයේ ටේබල් එකේම තමයි ඇන්ටිලොග් එකත් අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් දැන් ඇන්ටිලොග් බැලුවොත් 70 22 70 22
70 22 70 33 තියෙනවා 70 24 තියෙනවා 70 16. හරි 70 22 දැන් ළඟින් තමයි තියෙන්නේ. 70 16ට ළඟ තමයි තියෙන්නේ. හරි 70 16ට තව කීයක්ද එකතු කරොත් 22 ලැබෙන්නේ අපිට 6ක්. ඒ 6ත් මෙතන තියෙනවා. දැන් බලමු. පේලිය මොකද්ද 50 30 50 37. එච්චරයි. 50 37. 50 37. දැන් අපිට දශම ඔක්කොම බිඳුවයි. බිඳුවේ දශම. බිඳුවේ දශම කියන්නේ එක දශම එක ස්ථානයක් තමයි පූර්ණාංශයක් තමයි අපිට ගන්න වෙන්නේ. 5.037 තමයි අපේ පිළිතුර.